ඔයත් long distance relationship එකක ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. මොකද long distance relationship එකක් තියෙන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද යාළගේ මේ relationship එක protect කරගන්නේ? එහෙමත් නැත්නම් break up වෙන්න දෙන්නේ නැතුව දිගටම continue කරගන්න කියන එක. ඉතින් අද We Happy YouTube channel එකෙන් මම කියන්න යන්නේ ඔයාගේ එයාගේ මේ long distance relationship එක protect කරගන්න tips 5ක් ගැන. ඔයා දැනටමත් අපේ Be Happy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් එන්න ගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. Point number 1. Communication. Communication කියලා කියන්නේ long distance relationship එකක තියෙන්න ඕනේ අනිවාර්ය අංගයක්. නව තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔයා ලෝකෙ කොහේ හිටියත් ඔයාගේ පාර්ට්නර් එක්ක කතා කරන්න, ඔයාගේ පාර්ට්නර් එක්ක ක්ෂණිකව සම්බන්ධ වෙන්න, එහෙමත් නැත්නම් ඔයාගේ පාර්ට්නර්ව දැක බලා ගන්නත් ඔයාට හැකියාව තියෙනවා. ඉතින් normal relationship එකකට වඩා මේ long distance relationship එකකදී communication කියන එක අනිවාර්යෙන්ම අඛණ්ඩව තියාගන්න ඕන දෙයක්. හැබැයි එහෙමයි කියලා ඔයා සැරින් සැරේට යාට කෝල් කරන්න, මැසේජ් කරන්න යන්න නම් එපා. එහෙම වුණොත් වෙන්නේ දෙන්නට දෙන්නව එපා වෙන එක. මෙතනදී ඔයාට කරන්න පුළුවන් එයාත් එක්ක කතා කරලා එයාට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් එයා මොන වෙලාවටද ෆ්‍රී වෙන්නේ කියලා බලලා එයාත් එක්ක මැසේජ් කරන්න. Point number 2. පරණ මතකයන් ෂෙයා කරන්න. මෙතනදී ඔයාට පුළුවන් එයත් එක්ක ගත කරපු ලස්සන දවස්, එහෙමත් නැත්නම් එයත් එක්ක ගත කරපු සුන්දර මොහොතවල් ගැන එයාට කියන්න. එහෙමත් නැත්නම් ඔයාලා දෙන්න ගත්ත ලස්සන ෆොටෝස් එයාට නිතරම යවන්න පුළුවන්. එතකොට වෙන්නේ එයා ඔයත් එක්ක ගත කරපු සුන්දර මොහොතවල් එයා විඳින්න ගන්න එක. මේ මතකයන් කොච්චර මැජිකල්ද කිව්වොත් එයා ඔයාට නොදැනීම ලං වෙන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ සුවඳ තියෙන දෙයක් එයාට තියාගන්න දෙන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ඇඳුමක් වගේ දෙයක් එයාට තියාගන්න දෙන්න. මොකද මේ මතකයන් කියන්නේ ගොඩක් මැජිකල් දෙයක් නිසා. මොකද තමන් ආදරය කරන කෙනාගේ සුවඳටත් ගොඩක් අය කැමතියි. ඔයා මේ වගේ පුංචි පුංචි දේවල් එයාට දෙනවා නම් හැමදාම එයාට ඔයාව මතක තියෙයි. Point number 3. බලාපොරොත්තුවක් තියාගන්න. long distance relationship එකක් තියෙන දෙන්නෙක් අතර තියෙන්න ඕනේ තවත් වැදගත් අංගයක් තමයි මේ බලාපොරොත්තුව කියන එක. සමහරක් වෙලාවට ඔයා මේ ප්ලෑන් කරන දේවල් වලට එයා අකමැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්නේ මේ relationship එක break up වෙන එක. ඉතින් ඔයාට පුළුවන් එයාත් එක්ක මේ ගැන කතා බහ කරලා ඒ ප්ලෑන් එක ඒ විදියට හදාගන්න. ඔයාගේ මේ ප්ලෑන් එකට එයා කැමති නැත්නම්, එහෙමත් නැත්නම් ඔයාගේ ප්ලෑන් එක රිජෙක්ට් කරනවා නම් එයා මේ රිලේෂන්ෂිප් එකට කමිටඩ් නැහැ. මොකද කිව්වොත් එයා මේ රිලේෂන්ෂිප් එක දිගු කාලීනව කරන්න බලාපොරොත්තු වෙන එකක් නැවෙන නිසා. Point number 4. ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. normal relationship එකක ඉන්න දෙන්නෙක්ට වඩා මේ long distance relationship එකක ඉන්න දෙන්නෙක්ට කාලය කියන්නේ හරිම වටින දෙයක්. ඔයා දැනටමත් long distance relationship එකක ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් තව ඉස්සරහට long distance relationship එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලාට වැදගත්ම දේ තමයි මේ time එක කියන එක. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ලැබෙන මේ කාලය ඔයාගේ හීන පස්සේ දුවන්න, ඔයාගේ අවශ්‍යතා ඉටු කරගන්න යොදවන්න අමතක කරන්නත් එපා. සමහර විට ඔයාලා දෙන්න එකට ඉන්නකොට ඔයාට මේ කාලය හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා මෙතනදී මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔයාට මෙතනදී කරන්න පුළුවන් ඔයාගේ ආකර්ෂණය වැඩි කරගන්න දේවල්, ඔයාගේ රූපය ගැන හිතන්න, ඔයාගේ ශරීරය ගැන හිතන්න වගේම ඔයාගේ මානසික මට්ටම ගැන හිතන්නත් මේ කාලය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ කාලය ඇතුළතදී ඔයාගේ රූපය ගැන හිතන්නත් අමතක කරන්න එපා. මොකද ඔයා ඔයාගේ පාර්ට්නර් ඉස්සරහා වැඩිපුර ආකර්ෂණය වෙනකොට එයා ඔයාට ගොඩක් කැමතියි.
මේ වගේ දේවල් කරනකොට ඔයාගේ ආකර්ෂණයත් ඉබේම වැඩි වෙනවා. ඒ වගේම තමයි එතකොට එයත් ඔයා ගැන වැඩිපුර හිතන්න ගන්නවා. point number 5 සතුටින් ඉන්න. අපි කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නේ එයත් එක්ක හැමදාම සතුටින් ඉන්නවා කියන බලාපොරොත්තුවෙන්. ඒ මොකද කිව්වොත් අපි එයත් එක්ක සතුටින් ඉන්න ආස නිසා. සමහරක් වෙලාවට එයත් එක්ක කොහේ හරි යන්න, එයත් එක්ක එකට කන්න, මේ වගේ දේවල් වලට අපි ගොඩක් කැමතියි. මොකද රිලේෂන්ෂිප් එකක තියෙන මැජිකල්ම දේ ඒක නිසා. හැබැයි long distance relationship එකක ඉන්න ඔයාට එයා මත ඔයාගේ සතුට රඳා පවත්වා ගන්න බෑ. ඒ මොකද කිව්වොත් එයා ඔයා ළඟ මේ වෙද්දි නැති නිසා. එහෙමයි කියලා ඔයා මෙතනදී දුකෙන් ඉන්න නම් හිතන්නවත් එපා. ඔයා මෙතනදී උත්සාහ කරන්න ඕනේ එයා ඔයා ළඟ නැති වුණත් ඔයා සතුටින් ඉන්නවා කියලා. මොකද සතුටින් ඉන්න අයට ගොඩක් අය ඇට්‍රැක්ට් වෙනවා වැඩි. ඉතින් මේ ටිප්ස් වලින් පුළුවන් ඔයාගේ long distance relationship එක හැමදාම protect කරගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ long distance relationship එක break up වෙන්න දෙන්නේ නැතුව දිගටම continue කරගන්න. ඉතින් මේ වගේ videos දිගටම බලන්න දැන්ම Be Happy YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. Be happy.